හැමෝගෙම අද දවස හුඟක්ම සාර්ථක වෙන්න ඕනි. ලස්සන වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඉතින් මමත් අද දවසේ මගේ පටන් ගත්ත මේ විදිහට මේ යන්නේ මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ හුඟක්ම වටින සතියක්. ඒකට හේතුව තමයි මගේ පුතා නර්සරි යන අන්තිම සතිය. ඉතින් මට විශේෂයි ඒ සතිය. මොකද එයාට ආයේ ජීවිතේ එන්නේ නැහැනේ. ආයේ කාලේ ජීවිතේට උදා වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා මගේ වීඩියෝ එකක මම එයා වෙනුවෙන් පොඩි ඉඩක් වෙන් කරගත්තා මගේ මතක පොතට. ඉතින් මම ඩේට් එකත් පොඩ්ඩක් දාලා එයාටත් කිව්වා මම පුංචි වීඩියෝ එකක් එකතු කරගන්නම් කියලා එයාට කවදා හරි දවසක බලන්න. ඉතින් ඔහොම තමයි ජීවිතේ මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මේ සතිය මොකද එයාගේ කොන්සර්ට් එක තියෙනවා. ඉතින් බට දෙකක් එහෙම අරගෙන යන ලී කෙලි වලට. ඉතින් ලබන අවුරුද්දේ ඉඳන් එයා ඉස්කෝලේ යනවා. එහෙම තමයි. ඉතින් පුංචි දුකකුත් තියෙනවා චුට්ට චුට්ට ලොකු වෙද්දි. ඉතින් එයා ආස කරන විදිහට කැම ටිකක් හදලා දුන්නා. එයාව දාලා ආවිල්ලා නර්සරි එකට මං වෙනුවෙන් පුංචි වෙලාවක් මං වෙන් කරගත්තා. තේ එකක් බීලා මං හදාගන්න රසම රස කේක් කෑල්ලක් කන්න එළිය වාඩි වෙලා ඉඳගෙන. මොකද තාම අවුව පෑව්වේ නැහැ. මං හිතනවා අවුවක් එයි කියලා. මිදුලේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. අන්න ඒ ටික කරගන්න ඕන නිසා. මේ පේනව නේද මේ අලිගට peer ගහක් තියෙනවා. මේ ඉතින් ඒකට යනවා. එතන තියෙන මල් වැල හැම වෙලාවෙම ගිහින් කරදර කරනවා. මේ දැන් සැරින් සැරේට වහිනවනේ අපිට. ඉතින් ඒක නිසා මම හැම වෙලාවෙම බල කරන්නේ මල් වැල කපන එක තමයි එතන එක. මේ නැත්නම් ඉතින් අලිගට peer ගහ බේර ගන්න බෑ. ඇත්තටම මේ කොච්චර වැඩ කරත් මේ මිදුල වැඩ නම් ඉවරයක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මොකද වේලිච්ච කොළ, වේලිච්ච මල් ඔය දේවල් කපන්න ඕනේනේ. ඇත්තටම මම හුඟක් කරන්නේ මේ කාලේ මිදුලේ ඉන්න එක. මොකද පහුගිය කාලේ අපි ලැබපු ඒ වගේම තාමත් අහන අත්දැකීම් දේවල් එක්ක ටිකක් විතර අර ටීවී එක ඉස්සරහට වෙලා ඉඳලා මම කොහොමද නිවුස් බලන කෙනෙක් නෙමෙයි ඇත්තටම. ඒ වුණාට මේ ටිකේම හිටියා. ටීවී එක ඉස්සරහා ඉඳලා ටිකක් විතර ඔළුවට හරි අමාරුයි. ඉතින් මෙහෙම එළියේ ඉන්නකොට ඕනම කෙනෙක් දන්නවනේ මට නම් කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම හදන්නේ ආයෙත් අපි අපේ සුපුරුදු ජීවන රටාවට එන්න ඕනේනේ. ඉතින් ඒ වෙනස ඇති කරගන්න තමයි හදන්නේ. මොකද කොහොමත් මුකුත්ම වැඩක් නොකර පිටුපු කාලයක් තමයි ගත වුනේ. ඉතින් මෙන්න මේ මල්ගස් වලට මේ වැස්ස වැඩි. ඉතින් මම ළිඳ උඩ තමයි තියලා තිබුණේ. ඒ වුණාට දැන් අර සැරින් සැරේට වහින නිසා මම හිතුවා මෙයාලව පේමන්ට් එකෙන් තියන්න ඕනේ. ඒ වගේම මෙයාලා රිපෝට් කරන්නත් කාලේ හරි. හැබැයි ඉතින් මට මේ සතිය කාර්යබහුලයිනේ. ඒ නිසා මම මේකෙදි කරන්නේ නැහැ. ආයෙ මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් බෙදා ගන්නම්කෝ මගේ ඩුබායි රෝස ටිකට මම කොහොමද සාත්තු කරන්නේ ඒව නඩත්තු කරගන්නේ කියලා. තවම එයාලගේ මල් තියෙනවා. ඉතින් අර වැස්ස වැඩි වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. හැබැයි රිපෝට් කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තටම මට මෙහෙම කරන්න හිතුනේ මම දැක්ක ලෝචිගේ මේ ඔක්කොම මේ ඩුබායි රෝස සවුත් වෙලා තියෙනවා වැස්සට. මොකද මටත් හිතුණා මමත් එළියේ තියාගෙන හිටියා වගේ නෙමෙයි මේ ටික පොඩ්ඩක් හෙවණට දාගත්තේ නම් හරි කියලා. ඔය පේනව නේද අපේ මල් වැල ඒක ගුහාව වගේ තමයි ඉතින්. කපන්න ටිකක් අමාරුයි මොකද පැණි කුරුල්ලෝ ඉන්නවා හරියට කූඩු හදාගෙන. ඉතින් පව් කරගන්න බැහැනේ යාළගේ මොන හරි කූඩුවක් කැඩුනොත්. ඒක ඉතින් අපිට ගොඩාක් පවක් සිද්ධ වෙනවා. ඒ නිසා අර වටෙන් කප අපි දෙන්න අඩු කර ගන්නවා. එතන ජම්බු ගහක් තියෙන ජම්බු ගහේ අත්තක්වත් දැන් පේන්නේ නැහැ.
ඉතින් මේ තියෙන මගේ බර්ඩ් නෙස්ට් ප්ලාන්ට් එකක් මේකට මේ පැත්තට හරියට අවුව වැටෙනවා. කොහොම කරත් මෙයා බේර ගන්න බෑ. මේ මං හිතුවා මෙයා මෙතන හැදෙයි කියලා. දැන් මම ඒක ගලවනවා. ගලවලා හෙවණකට දාන්න තමයි හදන්නේ. ඔය ටයර් වල් වලින් මම ලස්සන වැඩක් කරන් තමයි ඇත්තටම ප්ලෑන් කරගෙන හිටියේ. මේ කරදරත් එක්ක ඒ ඔක්කොම දේවල් මගේ ඔළුවෙන් ගියා ඇත්තටම. මේ බලමු ඉතින් ඉස්සරහට පුළුවන් වුණොත් පුළුවන් විදියට මේ දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. කොහොමද මෙදල මේ අලුත් කරන තමයි හිටියේ මම. මම හිතාගෙන ඉන්නවා මේ වෙනස කරන්න ඕනි කියලා ඉස්සරහට. බලමු මම එහෙම වුණොත් ඔයාලත් එක්ක මේ වීඩියෝ එකක් බෙදා ගන්නම්කෝ. ඒ ගහක් ඇත්තටම ගැලෙව්වා මම. මට ගලව ගන්න බැරුවම හිටපු ගහක් තමයි අර වැස්සත් එක්ක හොඳට දුරුලලා. ඉතින් ඔන්න එකක් ගලවලා දැම්මා. ඉතින් එහෙනම් මිදුලේ අලුත් වෙනස්කම් ටිකකුත් එක්ක මම ඔයාලා හම්බෙන්න ආයෙත් එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.